අද මං කියන්නේ මම ආසාවෙම කියවපු තව පොතක් ගැන. ඒ තමයි උපේක්ෂා 96 අයියගේ අලුත්ම පොත බටර්ෆ්ලයි. පොත හම්බෙච්ච වෙලාවේ මෙන්න මේ සිප්පි කට්ට නිකන් සිප්පි කට්ටක් වුණාට මේ පොත ඇතුලේ මේ සිප්පි කට්ටට ලොකු වටිනාකමක් තියෙනවා. ඒක මොකක්ද කියලා ඔයාලත් කියෙව්වොත් ඔයාලට හොයාගන්න පුළුවන්. ඒත් එක්කම මේ පොතත් එක්ක නෝට් එකකුයි ලියුමකුයි අපිට හම්බ වෙනවා. ඒ ගැන මම වැඩි විස්තරයක් කියන්න නැතුව ඉන්නම්. ඔයාලටත් ඒකේ කුතුහලය තියන්න ඕන නිසා මේ ඔයාලා දකින්න ඒක. ඉතින් පොතේ කතාව පැත්තට යන්න කලින් මම පොත ගැන කියන්නම්. මේ පොත මට නම් අලුත් එක්ස්පීරියන්ස් එකක් දීපු පොතක්. මෙන්න මේ QR කෝඩ් එක ඊට පස්සේ මේක ඇතුලේ පෙරවදන ගාව තියෙන QR කෝඩ් එක වගේම පොතේ අවසානයේ තියෙන QR කෝඩ් එක. ඉතින් මම ආසම වෙච්ච QR කෝඩ් එක තමයි පොතේ පෙරවදනත් එක්ක තිබිච්ච එක. මොකද මේ පොතේ කතාව තවත් හොඳට හිතට දැනෙන්න අපිට ඒ QR කෝඩ් එකෙන් එන ප්ලේලිස්ට් එක උදව්වක් වුණා. ඉතින් ඒක නැතු වුණත් අපිට කියවන්න පුළුවන්. මම හිතනවා ඒක නැති වුණත් මේ කතාව අපිට සෑහෙන දැනෙන මතකයේ රැඳෙන පොතක් වෙයි. උපේක්ෂා අයියාගේ Crown of Death පොත තමයි මම මුලින්ම කියුවේ. ඇත්තටම මම ඒකටත් ආස වුණා. ඒකත් හිතේ රැඳුණා වගේම මේකත් අනිවාර්යෙන් හිතේ රැඳෙයි. එතකොට මේ කතාව හරි ලස්සනයි. මෙන්න මේ වගේ ඇතුලේ කළු සුදු ලස්සන ඉමේජස් තියෙයි. මුලින්ම මේ කතාව පටන් ගන්නෙ එලියස්ගෙන්. එලියස්ගේ සුමීගේ කතාව තමයි යන්නේ. හැබැයි මට හිතෙනවා මේක සුමීගේ කායින්ගේ කතාව. එලියස් කියන චරිතය මොකද ලොකුවට මේක අස්සේ ඉන්නේ නැහැ. ඉතින් මේක අර වින්ටේජ් වයිබ් එක උපරිමයෙන්ම තියෙන පොතක්. ඒ වගේම තමයි මම මේකේ දැකපු අනිත් විශේෂ දේ මම හරි ආසයි ඒ සිද්ධියට. මේකේ අර ඒ චැප්ටර් එකට අදාළව දිනයක් තැනක් වෙලාවක් ඒ වෙලාවේ අපිට දැනෙන ස්මෙල් එක ඒ ටික ඔක්කොමත් එක තමයි පෙන්වන්නේ. මම මේ ඔයාලට පේනවා ඇති chapter 6 එකේ බිඳුණු සමනල් පියාපත් කියලා. ඔතන මේ දවස එතකොට වෙලාව කොතන ඉඳන්ද කියලා වගේම ප්ලේලිස්ට් එකෙන් අපිට ඕනි කරන ට්‍රැක් එක සිලෙක්ට් කරගන්නත් පුළුවන්. ඉතින් ඒකත් දාගෙන මේ කියලා තියෙන ඒ වෙලාවේ දැනෙන සුවඳත් හිතෙන්ම අවාගෙන කියවනකොට මාරටම මේ පොත දැනෙනවා. මේ එකක්. ඉතින් ඇත්තට මම ආස වුණේ මේ chapter එකේ එකට නෙමෙයි යාලා කෝච්චිය යනවා ගමනක්. අන්න ඒ chapter එකේ ඒ සිටුේෂන් එක හිතෙන්ම අවාගත්තු එකට තමයි මම වැඩිපුරම ආස වුණේ. මොකද ඒ මියුසික් එකත් දාගෙන ඒ කියලා තියෙන වෙලාව ඒ දේවල් මවාගෙන කියවනකොට ඒක මාර විදියට දැනුණා. මොකද ඒ සිටුේෂන් එකත් හරිම සංවේදී තැනක් ඒකත් එක්ක. ඉතින් මට ඇත්තටම හිතා ගන්න බෑ මෙතෙන්දී සුමීද පව් කායින්ද පව් කියලා. මට හිතෙනවා දෙන්නම පව් කියලා. කොහොම වුණත් කියවලා බලන්න මේකේ අර ෆැන්ටසි එකත් එක්කම මික්ස් කරලා හරි ලස්සනට ඒගොල්ලන්ගේ ලව් ස්ටෝරි එක ගිහින් තියයි. ඒ වචන මාර තරම් දැනෙනවා. ඒ වගේම තමයි අන්තිම chapter එකට කලින් chapter එකේ තමයි අපිව කරකවලා අතාරින්න. ඉතින් ඒකත් එක්ක තමයි මම අර ඔයාලට post එකක් දාලා තිබුණේ. බලමු මේ letter එකෙන් හරි උපේක්ෂණයත් එක්ක තරහ නොවී ඉන්න පුළුවන් වේද කියලා. ඉතින් කියවලා බලන්න හරිම ලස්සන පොතක්. ඉතින් පොත ගත්තොත් QR 3 ස්කෑන් කරන්න අමතක කරන්නත් එපා. හරිම ලස්සනයි. ලොකු විස්තරයක් මම කියන්න නැතුව ඉන්නම්. ඕගොල්ලන්ටත් මට දැනුණු හැඟීම් ඒ විදිහටම මේ පොතෙන් විඳ ගන්න අවස්ථාවක් දෙන්න ඕනි හන්දා. ඉතින් ඔයාලට මේක අරගන්නවා නම් මතක පබ්ලිෂර්ස්ලාට මැසේජ් එකක් දාලා ගෙදරටම අරගන්න පුළුවන්. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්.